ජපානයට වීසා හම්බෙන්නේ ජපානයට ගැලපෙනවා නම් විතරයි. හරිද? ඒ කියන්නේ ජපානයට ගැලපෙන්නේ අරිගතෝ කියන එකෙන්ම නෙමෙයි. ජපානයේ අපේ රටේ අයට වීසා දෙන එක බොහොම හිතලා මතලා කරන්නේ මොකද අපේ රටේ කට්ටියගේ ඒ උත්කෘෂ්ඨ වැඩ නිසා. ඒ නිසා ජපානයේ කට්ටිය කියනවා ජපානයට එන්න නම් නිකන් ඔළුවයි කඳයි බඩයි තිබිලා බෑ. account එකේ සල්ලි පෙන්වන්න කියලා. කියන ඔබේ වත්කම් පෙන්වන්න කියන කෝටියක් විතර. කෝටියක් තියෙනවා මගුලට ජපන් යන්නේ නේද? නමුත් පෙන්වන්න කියලා. ඔන්න සීන් එක. හරි මට කියන්නේ මේ මනසට ජපන් යන්න වියදමක් යන්නේ නැද්ද? දැන් account එකේ කෝටිය පෙන්න එක පැත්තකින් තියමුකෝ. යන්න වියදමක් නැද්ද? ටිකට් එක ගන්න ඕන, ඒවට වැඩ කරන්න ඕන. එතනත් ලක්ෂ 10ක 20ක වැඩක් තියෙනවා. යන්න වියදමක් යනවා. ගන්න shopping කවර ඉඳන් වියදමක් යනවා. හැබැයි ජපන් රජය කියනවා නෑ. ඔබ අනිවාර්යෙන් කෝටියක් account එකේ පෙන්නන්න ඕන. එතන අපි තේරුම් ගන්න ඔබ ජපානයට අනතුරක් කරන්නේ නෑ කියලා. නැත්තම් ගිහින් ජපානයට දෙනවා ෂොට් එක. මේකට අපේ කට්ටිය පුරුදුලා ඉන්න වැඩක් තියෙනවා. මොකද්ද? දැන් කෝටියක් නැහැනේ. මොකද්ද පුරුදුලා ඉන්න දේ? තියෙන කෙනෙක්ගෙන් කෝටියක් ඉල්ල ගන්න. account එකට දාගන්න. account එකට දාගන්න. දාලා පෙන්නනවා ජපන් කරත් මේ තියෙන්නේ. ඊට පස්සේ ජපන් යන දවසේ ඒ කෝටියත් අරගෙනම යනවද? නෑ නෑ. එහෙන් බලුවට කරන්නේ. ඒ කෝටිය ආපහු එයාට දීලා තමන්ගේ අතේ සල්ලි වියදම් කරගෙන ජපන් යනවා. තේරුණාද? මේ බලන්න. මුලින් කෝටියක් හොයාගන්න. පස්සේ කෝටිය දීලා තමන්ගේ අතේ පිච්චිය වියදම් කරගෙන ජපන් යනවා. අන්තිමට තමන් ළඟ අමතර සල්ලි කොට ගහනවද තිබ්බ සල්ලිත් වියදම් වුණාද? නෑ. මේ වගේ තමයි. ජපන් රජය ඉල්ලුවනේ කෝටියක්. ඒක තමයි මොකද්ද? අක්‍රියන ශක්තිය. මම ඔයාලෙන් අහනවා මෙහෙම. ජපන් රජය ඉල්ලනවා කෝටි 2ක්. හරි? ආච්චිට හාල් කරන ජපන්නු කෝටි කීයක් ඉල්ලුවද? 2යි. දැන් සක්‍රීය ශක්තිය තවත් මොනවා වුණාද? ජපන් යන එක ලේසි දමාරද? අන්න ඒකයි මං කලින් ඇහුවේ.